ඔන්න මේ අද අපේ කතා බහ මේ තම්මෙල් එක ඔබ දකින්න ඇති නේද? හැමෝටම පේන්න මේක ෂෙයා කරනවා. මේ අපි කීප දෙනෙක් අතර විතරක් නැතුව මම හිතනවා මගේ channel එක ගන්නවා මම මේ එළියට දාන්න ඕනේ කියලා. මොකද්ද? දෙමව්පියන්ට තමයි අද මේ වීඩියෝ එක දාන්නේ. මොකද්ද ප්‍රශ්නය? අපි හඳුනාගත්තු පුද්ගලිකව මම උපකාරක පන්ති ගුරුවරයෙක් විදිහට හඳුනාගත්තු ප්‍රශ්නය තමයි අපේ පන්ති වලට සහභාගී වෙන දරුවා. ඒ වගේම මම හඳුනාගත්තු පාසල් වලට යන දරුවා. ගෙන් 80% විතරම පන්ති කාමරේ හෝ ටියුෂන් කාමරේ ඔය කියන අධ්‍යයනය කරන මොකක් හරි කාමරයක ඉන්නේ සිහියෙන් නෙමෙයි. අපි දකිනවා ඉගැන්වීම් කටයුතු කරනකොට දරුවන්ගේ හැසිරීම් විලාසය බැලුවොත් එහෙම දරුවෝ හාත්පස වෙනස්ම ජනපදයක්. ඇත්තටම දරුවන්ගෙන් 120ක් විතර ප්‍රමාණයක් ඇත්තටම හොඳ උනන්දුවකින් තමන්ගේ අධ්‍යයන කටයුතු නිරතව පිරිසක් ඉන්නවා. මේකෙදී ගුරුවරු උපරිම try කරනවා. මේගොල්ලන්ම මේ ට්‍රැක් එකට අරන් උගන්වන්න. නමුත් දරුවෝ ගෙන් අතිමහත් බහුතරය. ඒ කියන්නේ 80ක් විතරම මේ දරුවෝ පන්ති කාමරේ ඉන්නේ සිහියකින් නෙවෙයි. එතකොට මේක ගැන හොයනකොට ඇයි මෙහෙම උනේ කියලා දරුවන්ට මේ ගැන හොයනකොට අපි පොඩ්ඩක් මේ දරුවන්ගේ අතීතෙට ගියොත් එහෙම මේ දරුවා කුඩා කාලේ ගියොත් එහෙම ඔයගොල්ලෝ දන්නවා සාමාන්‍යයෙන් පහ ශ්‍රේණියට යන දරුවෝ පහ ශ්‍රේණියට යන තෙක්ම දරුවගේ පස්සෙන් දෙමව්පියෝ ඉන්නවා ශිෂ්‍යත්ව විභාගයේ වෙනුවෙන්. දරුවා යන පන්තිය මොකද්ද? දරුවා කීයටද යන්නේ? දරුවාට දැන් මොනවද තියෙන්නේ? අද මොනවද ඉගෙන ගත්තේ? හෙට මොනවද කරන්න තියෙන්නේ? පේපර්ස් දුන්නද? මේ ඔක්කොම මේ දරුවා පසුපස ඉඳලා අම්මා හෝ තාත්තා විශේෂයෙන් අම්මලා මේ ගැන හොයනවා. මේ නිසාම කොච්චර අපහසුතාවය තිබ්බත් අපේ දරුවෝ මේ විෂය ශිෂ්‍යත්ව විෂය සම්බන්ධව යාගේ අධ්‍යයන කරන ටික යා කොහොම හරි කරනවා. හැබැයි ප්‍රශ්නේ පටන් ගන්න දෙන්නේ නෙමෙයි. ප්‍රශ්නේ තියෙන්නේ දරුවෙකුගේ අධ්‍යාපනයේ අත්‍යවශ්‍යම විභාගයක් තමයි සාමාන්‍ය පෙළ විභාගය. අර ශිෂ්‍යත්වයේ කොච්චර හොඳින් පාස් වුණා. ශිෂ්‍යත්වයට කොච්චර හොඳින් දෙමව්පියෝ පසුපසින් ගියා. මෙන්න මේ සාමාන්‍ය පෙළ විභාගය කියන විභාගයට ලං වෙනකොට දෙමව්පියෝ දරුවන්ව කෙලින්ම අදහැරලා මේක තමයි අර පන්ති කාමරයේදී අරමුණක් නැතුව ඉලක්කයක් නැතුව ඔහේ ඉන්නවා වගේ ඉන්න දරුවෝ බිහි වෙන්න ප්‍රධානම කාරණාව. මොකද්ද? දෙමව්පියෝ මේ දරුවන්ව ෆලෝ අප් නොකිරීම. ඒවත් දරුවෝද ඉගෙන ගත්තේ මොකද්ද? දරුවාද ඉස්කෝලේ ගියාද? පන්ති ගිහලා මොනවද ඉගෙන ගත්තේ? මොනවද ඉන්නේ අපේ විෂය කාරණා ටික? එතකොට මොනවද වැඩ තියෙන අපහසුතාවයන් ටික? මේ කිසිම දෙයක් සාමාන්‍ය පෙළ විෂය හදාන දරුවෙක්ගෙන් මං හිතන්නේ සාතිසිය බෞද්ධ සමාජයේ දෙමව්පියෝ අහන වැඩි. ඒ නිසාම දෙමව්පියෝ අද හිතුවට අද මගේ දරුවා පන්තියට ගියා. අද මගේ දරුවා ඉස්කෝලේට දැන් ඉගෙන ගන්නවා ඇති. දැන් හොඳට ඉගෙන ගන්නවා ඇති. මෙන්න මෙහෙම ඇති කියලා හිතුවට කවදාවත් ඒ දේ 80%කදීම බලාපොරොත්තු වෙන්න බෑ. හේතුව තමයි ගුරුවරයෙක් විදිහට මම සහ මම හිතනවා මේ අද අපි සාකච්ඡාව අහන කවුරු හරි ගුරුවරයෙක් ඉන්නවා නම් මේක විශ්වාස කරයි කියලා. මොකද ගුරුවරු උපරිම try කරනවා මේ දරුවන්ව ඇලර්ට් කරන්න මේ අධ්‍යාපනයේ විෂයට අනුගත කරවන්න. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ මේ දරුවන්ගේ සාතිසිය බහුතරයකට මේ කතාව කරන්නේ නැහැ. මේක කරන්න බෑ. ඒ නිසා ගොඩක් වෙලාවට මහා ප්‍රඥාව වෙන්න පුළුවන්, මහා දක්ෂ වෙන්න පුළුවන් දරුවෝ මෙන්න මේ දෙමව්පියන්ගේ නොසලකිල්ල කියන සාධකයේ මතම විනාශයට යනවා. ඒ නිසා අද මෙන්න මේ සාකච්ඡාවෙන් මම දෙමව්පියන්ට දෙන්න තියෙන පණිවිඩය තමයි මේකෙදී ඔබ ශිෂ්‍යත්වයේ තෙක්ම පසුබසින් හිටියන දරුවෙක් ඕනකට වඩා පීඩනයක් දුන්නානේ. නමුත් ඔබ පීඩනයක් නෙමෙයි දරුවා පසුපසින් ඉන්න ඕන කාලේ. ඒ කියන්නේ සාමාන්‍ය පෙළ උසස් පෙළ කාලේ විශේෂයෙන්ම සාමාන්‍ය පෙළ විභාගයට යනකම් ඔබ මේ දරුවා හයි ශ්‍රේණියෙන් අතාරින එක නිසාම ඇත්තටම ගොඩාක් දරුවෝ
හිතාගන්න බැරි මට්ටමකට පල්ලෙහාට වෙනවා. ඒ නිසා මමත් උපකාරක පන්ති ගුරුවරයෙක් විදිහට මම දන්නවා අපි පුදුම වෙහසක් කරනවා දරුවෙක් පන්තියේදී මේ ට්‍රැක් එකට දාගන්න. උගන්නද්දි සිහියට ගන්න. සිහියට ගන්න හරියට. පොඩි වෙලාවක් මේ කියත් ආයේ නැවත වතාවක් විශේෂයෙන්ම මේ 10 11 ශ්‍රේණි වල දරුවෝ හරි අමාරුයි දැන් ඉඳලා. මේගොල්ලන්ගේ ටිකක් මේ අවධානය යොමු කර ගැනීම කියන සාධකය අමාරුයි. මේකෙදි දකින්නේම ප්‍රධාන වශයෙන්ම මේ දරුවන්ගේ දුර්වලතාවයේ පැන නගින්නේම ප්‍රධාන සාධකය තමයි නිවස තුළ අධ්‍යාපනික වටපිටාව නොමැති. මේක තමයි මම දකින ප්‍රධාන කාරණා. අධ්‍යාපනික වටපිටාව. අධ්‍යාපනික වටපිටාව කියලා කිව්වේ අධ්‍යාපන වටපිටාව කියලා කිව්වේ දෙමව්පියෝ මහාවටි කරගන්න ඕනේ නැහැ. දෙමව්පියෝ PhD ඩිග්‍රී කරලා උපාධි දාලා එහෙම කරන්න ඕනේ නැහැ. නමුත් දරුවා ඉස්කෝලෙන් ගෙදරට ආවට පස්සේ කොයි දෙමව්පියෝද අහන්නේ? මම හිතන්නේ බහුතර දෙමව්පියෝ අහන්නේ නැහැ. සුළුතරයක් ඇති. කවුද අහන්නේ? අද මොනවද ඉගෙන ගත්තේ? අංක 1 අඩුම. ඒ වයින් ඔයාලට මොනවද තියෙන අමාරුද? මොනවද ඔයාලකට ගත්තු ඒ අමාරුද ඉගෙන ගත්තු දේවල් ටික මොනවද? නේද? මෙන්න මේ කාරණා කිසිවක් මං හිතන්නේ අද කාලේ දෙමව්පියෝ ගෙදර ආවට පස්සේ දරුවගෙන් අහනවා. ඒ නිසා දරුවා බොහොම නිදැල්ලේ තමයි ඉගෙන ගන්න. ඇයි දරුවට ඒවා අහන්න කවුරුත් නැහැ. දරුවා ඔහේ නිකන් ඉන්නවා. ඒ නිසා හෙට උදේ ඉස්කෝලේ යන දරුවා, හෙට උදේ ටියුෂන් එකට යන දරුවා යන්නේ කිසිම අරමුණක් නැතුව. අඩු මගේ දෙමව්පියෝත් මගේ දිහා බලන්නේ නැහැ. දන්නේ නැහැ. නමුත් දෙමව්පියෝ කියනවා අපි වේදම් කරනවා. අපි මේ දරුවට ඕන නම් පහසුකම් කොහොම ටික දෙනවා. අපි සියල්ල වේදම් කරලා තියෙනවා. හැබැයි ඔයාගෙන් වෙන්න ඕනම දේ වෙලා නැහැ. මම කියන්නේ සල්ලි වේදම් කරන්න එපා කියලා නෙවෙයි. නමුත් වේදම් කරනවා වගේම තමයි දරුවෙක්ව පසුපසින් ඉන්න ෆලෝ අප් එකක් දෙන්න ඕනේ. මේ දරුවා මොනවද ඉගෙන ගත්තේ? අද මේ දරුවා අමාරුතම මොනවද? නේද? ඒවා කතා කරනවා. ඒ නිසා මම අංකයකට දෙමාපියන්ට කියන්න කැමතියි. මේ අපි ඔක්කොම කතා කරන දේ කියන්න කැමතියි. අංක 1 වාගේ දරුවා ගැන බලාපොරොත්තුවක් තියෙනවා නම් හොඳ තැනකට යවන්න කරුණා කරලා අංක 1කට මේ ගිනුම් පරිසරයේ ගෙදර නිර්මාණය කරන්න. මේ නිසා දරුවා පසුපසින් ඉන්න මේ පිටරටවල මේ යුරෝපානු රටවල දෙමාපියෝ අපේ දෙමාපියෝ වෙනස් වෙන ඕන කාරණෙත් එක්ක. යුරෝපානු රටවල ගොඩක් දෙමාපියෝ තමන්ගේ දරුවා ආවට පස්සේ විනාඩි 10ක් 15ක් දරුවාගෙන් ගමු වැය කරනවා. අපේ මිනිසුන්ට විනාඩි 10ක් 15ක් වැය කරන්න බැයි නම් තමන්ගේ දරුවාගෙන් මම කියන්නේ ලොකු බලාපොරොත්තු තියාගන්න එපා තමයි. ඒ නිසා මේ මිනිත්තු 10ක් වැය කරලා තමන්ගේ දරුවාද ඉගෙන ගත්තේ මොනවද? මේ ඉගෙන ගත්ත දේ මෙයා ගත්තේ මොනවද? මෙයාට අමාරු මොනවද? සමහරට ගණිත විෂය අමාරු වෙන්න පුළුවන්. විද්‍යා විෂය අමාරු වෙන්න පුළුවන්. ඉංග්‍රීසි විෂය අමාරු වෙන්න පුළුවන්. එතකොට අහන්න ඔයාලට මොනවද දැන් අමාරු? අපි අලුත් ගුරුවරයෙක් හමු වෙමු. අපිට ඔයාලට මොනවද විෂය කාරණා අමාරු දැන් තියෙන්නේ මොනවද? ඔයා ගුරුවරට කතා කරලාද? නේද? මේ වගේ කාරණා ටික මං හිතනවා දෙමාපියෝ දරුවත් එක්ක කතා විය යුතුයි. එතකොට දරුවාට මේ සමීප වීම තුලම දරුවට දැනෙනවා දෙමාපියෝ මගෙත් එක්ක ඉන්නවා. මම පන්ති කාමරේ ගිහිල්ලා මේ දෙමාපියන්ගේ අරමුණ වෙන්නේ යම් තාක්ෂණයකට සාධාරණයක් ඉෂ්ට කළ යුතුයි කියන කාරණාව දරුවට ලුට්ට දැනෙනවා. මම කියන්නේ බාරකාරී වෙන දෙමාපියෝ මේ දරුවෝ ඉන්නවා. ඒ බාරකාරයන් වුණ මේ දේ කළේ. ඊට පස්සේ මේ කතා ටිකේ ඊළඟ කාරණාව තමයි අපේ දරුවෝ ගොඩක්ට වෙන දේ තමයි ප්‍රධාන වශයෙන්ම විශේෂේස්ත්‍ර තෝරා ගැනීමේදී ගොඩක් වෙලාවට තෝරගන්නේ දෙමව්පියන්ට ඕන විශේෂේස්ත්‍ර. එහෙම බෑ. කුඩා කාලේ ඉඳන්ම අපේ දෙමව්පියන් යෝජනාවක් කරනවා. කුඩා කාලේ ඉඳන්ම දෙමව්පියෝ දරුවා ගැන හොඳ අවධානයෙන් ඉතියාම මේ අධ්‍යයනය කරගෙන යනකොට දරුවා ගැන තේරෙනවා තමන්ගේ දරුවා දක්ෂ පැත්ත මොකක්ද කියලා. අන්න ඒ පැත්ත ගොඩනගා ගන්න අවශ්‍ය කරන අධ්‍යාපන වටපිටාව දරුවට සකසලා දෙනවා. එතකොට ඔයාලට හිතා ගන්න බැරි තරමට තමන්ගේ දරුවා ඉදිරියටම යාවි. ඒ නිසා සමහර දරුවෝ ඉන්න පුළුවන් ඒක අවබෝධ කරගන්න බැරි කට්ටිය. ඒකට තමයි ඉන්නේ ගුරුවරුන්ගෙන් ඉල්ලා අහන්න. ඊළඟ ප්‍රශ්නය අපේ දෙමාපියන්ට. මම හිතන්නේ අපේ සාදේශීය බෞද්ධරක් දෙමාපියෝ
අවුරුද්දකට එක වතාවක්වත් මං හිතන්නේ තමන්ගේ දරුවා ගැන අහන්න ඉස්කෝලේකට යනවා කියලා. ඉස්කෝලේ යවුවා අගුරු ඔක්කොම කරන්න ඕන වාගේ එකක් තමයි තියෙන්නේ. එහෙම බෑ. ඒ නිසා ඊළඟ යෝජනාව තමයි අඩුම මාසෙකට වතා දෙකක්වත් තමන්ගේ දරුවා ගැන ගුරුවරයාත් එක්ක විමසන්න. විමසලා බලන්න මොනවද මගේ දරුවාගේ තියෙන අඩුපාඩු, දක්ෂතා මොනවද, ඒව ඔප්නවන්න මගෙන් වෙන්න ඕන මොනවද කියන කාරණාව අනිවාර්යයෙන්ම ගුරුවරයාත් එක්ක එකතු කරලා කතා කරන්න. පිටරට ජර්මන් රටක වාගේ දියුණු රටවල් වල තියෙන විශේෂත්වය මේකයි. දෙමව්පියෝ ඇලර්ට් එකේ ඉන්නේ දරුවෝ ගැන. එයාගේ දක්ෂතාව හොයාගන්න. හොයාගන්න බැනම් ගුරුවරුත් එක්ක එන්ගේජ් වෙලා කතා කරනවා. අර කියනවා අපි මේ ලොකු රෝල් එකක් ප්ලේ කරනවා. අධ්‍යාපන සම්බන්ධ දරුවන් අපේ දෙමව්පියෝ ඒ රෝල් එක ප්ලේ වෙන්නේ. ඒ දින ප්‍රශ්න තියෙනවා. ඒ නිසා මම හිතනවා මම දෙමාපියන්ට බයිනවා නෙමෙයි, නමුත් අධ්‍යාපනයේ ලොකු තැනකට යන්න දරුවා ගැන කතා කරනකොට එයා ඉගෙන ගන්න ඒ පරිසරය ගැන ඔයාලා කතා කරොත් එම අපි විශේෂයෙන් පන්ති කාමරයක්, ටියුෂන් හෝල් එකක් මොකක් හරි වේවා, ඔයාගේ දරුවා ගොඩක් වෙලාවට ඉන්නේ සිහියෙන් නෙමෙයි ඉගෙනගෙන ඉන්නේ. ඒකට වෙන්න ප්‍රධාන හේතුව තමයි එයා ගැන හොයනවා කියන එක දැනෙනවා අඩු වෙනකොට ගොඩක් වෙලාවට දරුවා අරමුණෙන් බැහැර වෙනවා. ඒ නිසා මම විශ්වාස කරනවා දෙමව්පියෝ මීට වඩා ලං විය යුතුයි. විනාඩි 10ක් වෙන් කරන්න දරුවා වෙන් කරලා ඉවරලා පොතපත් චුට්ටක් අතර ගන්න. අරන් ඉවරලා අහන්න අඩුපාඩු මොනවද මොනවද ඉගෙන ගත්තේ, මොනවද දේවල් තමයි වෙන්න ඕන දේ මගෙන් මොකද වෙන්න ඕන නේද? ඒවා අහන්න. අහලා ඉවරලා මේ දරුවාගේ අධ්‍යාපනික රටාව වැඩි දියුණු කරගන්න තරලු උදව් කරන්න. ඔයා ගෙදර එනකොට ඔයා ඉන්නේ මොබයිල් ෆෝන් එකක නම් දරුවට පේන්න මොබයිල් ෆෝන් එකක් දිගෑරගෙන නම් ඉන්නේ. රයිට්? කිසිම වෙලාවක දරුවෙකුට ආසාවට පේන්න දෙමව්පිය පොතක් බලන්නේ නැත්තම් එතකොට මම විශ්වාස කරනවා ඔය ජංගම දුරකථනයේ කියන සාධකයේ මත ප්‍රධාන වශයෙන් මම විශ්වාස කරනවා ඔයා ලොකු බලාපොරොත්තු තියාගන්න එපා දරුවා. මොකද ඔයා ආදර්ශයෙන් නැතුව කවදාවත් දරුවෙකු යහමකට ගැනීම සුටක් අපහසු කාරණාවක් නිසා. ඒ නිසා මේ අපේ රටේ ඉන්න දරුවෝ හරිම දක්ෂ දරුවෝ හැම පැත්තකටම. ඒ නිසා මම විශ්වාස කරනවා දෙමව්පියෝ විදියට වෙන්න ඕන කරුණු කාරණා කීපයක් අපි ඉෂ්ට කරමු. එතකොට මුළුමනින් මේ වැඩේ ගොඩදා ගන්න අද ඉස්මතු කරන ප්‍රධාන කාරණාව තමයි ඔබ සිතුවාට ඔබගේ දරුවා පන්ති කාමරේ මේ පන්තියට එන 100ක් ගත්තොත් ළමයි 120ක් ඉවරයි. 100න් ඉඳලා ඒ වෙලාවට ඉගෙන ගන්න. ගොඩාක් දරුවෝ ඉන්නේ 80. ඒ 80න් ඉන්න ප්‍රධාන කාරණාව අපි දන්නවා. පවුල තුල දෙමව්පියන්ගෙන් මේ එළියට එන්න ඕන සාධක